පස්සෙන් යන එක. පස්සෙන් පන්න යනවා සතුට හොයාගෙන. අපි සතුට ළඟට යන්න සතුට අපිට වඩා ඉස්සරහට යනවා. පැහැදිලිද? ඒ නිසා මේකේ පන්නන්න ගියොත් කවදාවත් මේකෙන් ඇතිවීමක් වෙන්නේ නැහැ. මදි වෙලා අන්තිමේදී ලෝභකම වැඩි වෙනවා. තණ්හාව තව වැඩි වෙනවා. ඒ නිසා කරන්න තියෙන්නේ ලැබෙන ප්‍රමාණයෙන් සතුටු වෙනවානේ. හරි මට සතුටු වෙන්න පුළුවන් සීමාව තියෙනවා. ඒ කියන්නේ මම කැමති මෙන්න මේ තාක් සීමාවකට සතුටු වෙන්න. හැබැයි මගේ අවශ්‍යතා ගොඩ නැගිලා තියෙන්නේ, මගේ දේවල් ගොඩ නැගිලා තියෙන්නේ. ඊට වඩා අඩුවෙන් සතුටු වෙන්න නම් මම දැනගන්න ඕනේ මට ලැබෙන ප්‍රමාණයෙන් සතුටු වෙන්න. පැහැදිලිද? නිසා ලාභ හමුවේ කම්පා වෙන්න එපා. පැහැදිලිද? වෙනස් වෙන්න එපා. ඊළඟ එක අලාභ. ලැබීම පිටිපස්ස එනවා මොකද්ද? අලාභ. දැන් අපේ ඇට වෙලා තියෙන ලාභ නම් ටිකක් හරි දරා ගන්න පුළුවන්. මොකද දරා ගන්න බැහැ. අලාභ දරා ගන්න බෑ. ඇයි හේතුව? බුදුහාඳුරු දේශනා කරා මේ හැම එකටම සූදානම් වෙන්න. ලාභ අලාභ දෙකෙන් අපි සූදානම්